වාසියට විතරයි විශ්වාස කරන්නේ. මේක කියන විදියට සියල්ල ඔයගලන්ගේ හැම දෙයක්ම ඔයගලන්ගේ දැනට අනිත් අය පාවිච්චි කරනවා විතරයි. සියල්ල නුඹලාගේ. කියන්නේ සියල්ල මගේ. සියල්ල මගේ. දැන් ඔබ දන්නවා ඔයගොල්ලෝ සියල්ල මගේ කිව්වම මොකද වෙන්නේ කියලා? ඒක ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයගලන්ට දැනගැන්ම ඇතුල් වෙනවානේ ඔයගොල්ලෝ එකඟ වෙලා තමයි කියන්නේ. ගැලීමට ආවේ කොහොමද? එකඟ වෙලා. සිතින් විශ්වාස කරලා කටින් කිව්වම. සිතින් විශ්වාස කරපුවාම දෙවියන් වහන්සේ එක්ක එකඟ වෙනවා. කටින් කිව්ව ගමන් මම ඒක මැනිෆෙස්ට් කරනවා. සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රින්සිපල් එක. සියල්ල මගේ. ඒගොල්ලෝ එකඟ වුණා. කිව්ව ගමන් ඒක ඇක්ටිවේට් වෙනවා.